සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ජේසුස් පිහිටයි. මේ ඔයගොල්ලන් දකින්නේ මගේ ගෙදර ලස්සනට පිළිවෙලට මේන්ටේන් කරන විදිය තමයි. ඉතින් මම මගේ channel වලට මම දාලා තියෙන්නේ ඇල්මිනියම් channel. මේවා නඩත්තුව ලේසියි. මොකද මේවා වතුර ගෑවෙන්න හොඳ නෑ. ඒ වුණාට හැමතිස්සෙම සෝදන්න කරන්න අවශ්‍ය නෑ. වීදුරුව හොඳට ෂැම්පු ටිකක් හරි මොනවා හරි දාලා පිය දැම්මාම ඇති. ඉතින් ওই විදිහට ලස්සනට තියෙන මම ඒවා දිනපතා කරන හින්දා. ඉතින් බලන්නකෝ මගේ ගෙදර ලස්සන මං හැමදේම මේන් ඩෝ එකෙන් ඇතුල් වෙනකොට මම මගේ කුරුණෑගල ගෙදර පෙට්ටගම තියලා තියෙනවා. මම මෙහෙට ගෙනාවා මම ඒ පෙට්ටගම ඉතින් මම මගේ ගේ ලස්සන කරගන්න මම ඉස්සරවම පෙට්ටගමක් තියලා තියෙනවා. ඉතින් ওই විදිහට එතනින් උඩට බිත්ති සැරසිල්ලක් තියලා තියෙනවා. ඉතින් මම ඒ හැමදේම පිළිවෙලට තමයි මේවා කරන්නේ. ඉතින් මගේ ලෑම්ප් සෙට් බලන්නකො මම ගැලපෙන විදිහට තමයි දාලා තියෙන්නේ. හැමදේම මම ගෙදර ගැලපෙන විදිහට තමයි තියලා තියෙන්නේ. මගේ ගෙදර බඩු මම බිත්ති වලට ලං වෙන්න තියන්නේ. මොකද මට අස්සවල් එහෙම අතු ගා ගන්න බැරි වෙනවනේ. එහෙම ලං කරලා තිබ්බාම ඒකින්ද මම නිතරම බිත්ති වලට ලං කරන්නේ බඩු. පිච් එක උනත් මම ලං කරලා නැහැ. ඉතින් මම ওই විදිහට පඩිපෙළ නගින තැනට මල් වෙලක් එකතු කරලා ඒකෙමුත් මගේ ගෙදරට ලස්සනක් ගෙනත් දෙනවා. මම සෝපාව තියෙන තැනට එකතු කරගෙන තියෙන්නේ ඔක්සිජන් ගස් තමයි. ඔක්සිජන් ගස් මම ඒකෙන් මාරම ලස්සනක් ගෙදරට ගෙනලා දෙනවා. ඉතින් මම ওই ගල් දාලා පෝච්චියට ඔක්සිජන් අතු තමයි වතුර දාලා තියෙන්නේ. ඉතින් බලන්නකො ලස්සන. මගේ කෑම කාමරේ. ඉතින් මම මේ කෑම කාමරේටත් මම ලයිට් 3ක් දාලා තියෙනවා. ඒ ලයිට් 3 මම පෑන් කරලා තමයි දැම්මේ. ඉතින් ওই විදිහට කෑම මේසේ තිබ්බට පස්සේ දිගට මට ආසාවක් තිබුණා ඒ ලයිට් 3 ওই විදිහට දාන්න. ඉතින් බලන්නකො ලස්සන. ඉතින් ওই විදිහට තමයි මම හැමදේම පෑන් කරලා තමයි කරලා තියෙන්නේ. මගේ ගෙදර වැඩ කටයුතු. අපිට අපේ ජීවිතේ හැමදේටම පිළිවෙල ඕනේ. පිළිවෙල නැති වුණොත් අපේ ජීවිතේ අවුල් ගොඩක් වෙනවා. ඉතින් හැමදේම පිළිවෙලට ලස්සනට කරගන්න ඕනේ. ඉතින් බලන්නකෝ මං හැමදේම පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්නවා. මගේ කිචන් එකේ වුණත් මම හැමදේම තුන පාටික පිඟන් කෝප්ප ඒ හැම දෙයක්ම මම ලස්සනට පිළිවෙලට තියනවා. මේ දේ මට ආවේ මගේ අම්මා පොඩි කාලේ හැමතිස්සෙම කියනවා ශ්‍රියා කාන්තාව රැයට ගෙදරට එනවා කියලා. ඒකින්ද ගෙදර නිතරම පිරිසිදුව තියන්න ඕනේ කියලා. ඒ දේ ඔලුවට වැටුණ හින්දා තමයි මම අද මේ විදිහට පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්නේ. ඉතින් මම ඕගොල්ලන්ටත් කියනවා මගේ මොන හරි දෙයක් අරගෙන වෙලා ඔයගොල්ලන් ඉන්න ගෙදර ලස්සනට පිරිසිදුව පිළිවෙලට තියාගන්න කියලා. අපිට ගෙදරට අවශ්‍ය නැති අනවශ්‍ය දේවල් ගොඩාක් අපි පුරව ගන්නවානේ. අන්න ඒ දේවල් ගෙදරක අයින්ම කරලා දාන්න ඕනේ. මොකද අපිට අවශ්‍ය නැති දේවල් අපි ගේ පුරව ගන්නවා කියන්නේ ගේ කහල ගොඩක් වෙන එක විතරයි. ඉතින් බලන්නකෝ මම මෙතන කුස්සියේ එතන යන තැනට මල් ටිකක් එකතු කරගෙන දෙනවා. ඒකෙමුත් මට ගෙදර ලස්සන අලංකාරයක් ගෙනල්ලා දෙනවා. ඒ වගේම මම ගල් දාලා ඔක්සිජන්ත් දාලා මල් පෝච්චියක් තියාගෙන ඒකෙමුත් මට ලස්සනක් ගෙදරට ගෙනල්ලා දෙනවා. ඉතින් මම ওই විදිහට හැමදේම ලස්සන කරගන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. ඉතින් ওই විදිහට මම මගේ කුස්සියේ ජනෙල් 3ක් තියෙනවා. ඒ ජනෙල් 3න් මට ගොඩක් එළිය එහෙම පේනවා. ඉතින් ඒකත් මට ගොඩක් හොඳයි. ඒ ජනෙල් 3 ඒ විදිහට දාගන්න මම කොට ජනෙල් තමයි කුස්සියට දාලා තියෙන්නේ. ඉතින් බලන්නකො ලස්සන. මට කුස්සි දෙකක් තියෙනවා. මේ ඔයගොල්ලන් දකින්නේ මගේ උඩ කුස්සියයි. ඉතින් මම උඩ තමයි උයන්නේ. මම පල්ලෙහා කුස්සියේ ඒ දාන්න කරගෙන ඇවිල්ලා. ඉතින් මම පහේ කුඩු බෝතල් දෙකක් හදාගෙන තියෙනවා. මට පල්ලෙහාත් තියෙන පහේ කුඩු උඩත් මම හදාගෙන තියෙන්නේ. ඉතින් ওই විදිහට මම හැමදේම පිළිවෙලට තමයි තියාගෙන ඉන්නේ. කන බොන දේවල් වුණත් ගෙනල්ලා මම ලස්සනට පෙට්ටිවල දාලා පරිප්පු හැමදේම ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නේ.
ඉතින් මම ඕගොල්ලන්ටත් ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලලා ඉවරලා හැමදේම ලස්සනට පිළිවෙලට ගෙදර තියාගන්න කියලා. මගේ ලුණු බෝතලේ උනත් මම ලස්සනට තියාගෙන ඉන්නේ. හැඳි ටික වෙනම ඔය මගේ කලේ උණු වතුර නිමලා මම දාගෙන තියෙන්නේ. ඔය ඇල්මිනියම් ජොග්වෙත් මම උණු වතුර නිමලා තමයි දාගෙන තියාගෙන ඉන්නේ. ඉතින් ওই විදිහට හැමදේම මම පිළිවෙලට තියාගෙන ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක ලස්සන ඇති කියලා හිතනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා.